ඉතින් ගයිස් අදත් ඔන්න ඇවිල්ලා තිනවා රජයේ කියපු පුරප්පාඩු රැසක්. ඉතින් ඔයාලට පේන දේ මුලින්ම ඇවිල්ලා තිනවා 1990 සුවසැරිය සේවා එකේ ඔයාලට ජොබ් වේකන්සි ඇවිල්ලා තිනවා ඔය සෞඛ්‍ය අමාත්‍යාංශයේ. ඉතින් මේකේ ක්වොලිෆිකේෂන් විදිහට ඕ ලෙවල් සහ A level බලනවා. ඉතින් මේකේ ක්ලෝසින් ඩේට් එක නම් දාලා තියෙන්නේ 2026 2/22 කියලා. ඉතින් මේවට අදාළ සියලුම ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ දාලා තිනවා. ඊට පස්සේ අපි වීඩියෝ එක අන්තිමට කතා කරමු. ගිහිල්ලා කොහොමද මේකේ ඩීටේල්ස් ගන්නෙ සහ අපි ඔන්ලයින් ඇප්ලිකේෂන් තියෙනවා නම් ඒවා දාන්නේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න කියලා මම වීඩියෝ එක අන්තිමට කියලා දෙන්නම්. ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ කියපු රපෝඩ් ඇවිල්ලා තියෙනවා. ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 2/16 කියලා. ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයේ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ රැකියා පුරපෝඩ් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම ඒකෙත් ලින්ක් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ. වාහනේ රැකියා අවස්ථාව 2026 ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රැකියා පුරපෝඩ් ඇවිල්ලා තියෙනවා. 2026 2/10 තමයි ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ. මහජන බැංකුව මුදල් අමාත්‍යාංශයේ රැකියා පුරපෝඩ් ඇවිල්ලා තිනවා. මේකේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 2/9. සෞඛ්‍ය අමාත්‍යාංශයේ රැකියා පුරපෝඩ් ඇවිල්ලා තිනවා. මේකෙත් ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 2/9 කියලා ඔන්ලයින් ඇප්ලිකේෂන් එකක් තමයි තියෙන්නේ. ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ රාජ්‍ය පරිපාලන පළාත් සභාව හා පළාත් පාලන අමාත්‍යාංශයේ රැකියා පුරපෝඩ් ඇවිල්ලා තිනවා. මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙන්නේ 2026 2/23 කියලා. ඉතින් අද දවසේ ඉල්ල තියෙන ජොබ් වේකන්සි ටික මේ ටික තමයි. දැන් මම ඔයාලට කියලා දෙනවා කොහොමද මේ ලින්ක් එක කරා ගිහිල්ලා ෆුල් ඩීටේල්ස් ගන්න ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඉතින් හැම වේකන්සි එකම මේ එකම විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම අර සුවසැරිය ජොබ් වේකන්සි එක අපි ඉස්සරම බලමු. ඒ කියන්නේ අනිත් ජොබ් වේකන්සිත් ඒ විදිහට තමයි ලින්ක් එක කරා යන්න තියෙන්නේ. ඉතින් ඒ ලින්ක් එක මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් එකේ දාලා තියෙනවා කියලා කිව්වා. ඉතින් ඔයාලට කැමති වේකන්සියක් තෝරගත්ත හැකි. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මෙතනින් ඔයා පල්ලට යන්න ඕනේ මෙන්න මේ විදිහට. පල්ලට එනකොට මෙතනින් පේන ඇති මෙතන තියෙනවා ෆුල් ඩීටේල්ස් කියලා. ඒ කියන්නේ මෙතන ඉංග්‍රීසි වලින්, තමිල් වලින්, සිංහල වලින් භාෂා තුනෙන්ම දීලා තියෙනවා. ඉතින් ඔයා කැමති එකක් මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. ක්ලික් කිය බටන් එක ටච් කරලා ක්ලික් කිය බටන් එක දුන්නාට පස්සේ මෙන්න මේ විදිහට ලොකු විස්තරයක් මෙතන එනවා. මේකේ සියලුම විස්තර ටික දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය සුදුසුකම්, ඔයාලගේ උස, බර, පුරුෂ නම් කොහොමද, ස්ත්‍රී නම් කොහොමද, සුදුසුකම් කියන රට රියදුරු මේකේ තියෙනවා. හදිසි වෛද්‍ය තාක්ෂණ නිලධාරී තියෙනවා. මෙන්න මේ වගේ හදිසි ප්‍රතිකාරක නිලධාරී මෙන්න මේ වගේ ගොඩක් තියෙනවා. හරිද? ඉතින් ඔයාලට පුළුවන් මේකට ඇප්ලයි කරන්න. ඉතින් මම දැන් ඔයාලට ඇප්ලිකේෂන් එක ගන්න විදිහ කියලා දෙන්න. අපි මෙතන එකපාරක් දැන් බෑක් වෙමු. බෑක් කරලා මෙතන ඔයාලට පේන ඇති ඇප්ලිකේෂන් ෆෝම් කියලා තියෙනවා. මෙන්න මෙතන ක්ලික් කිය බටන් එක උඩ එකපාරක් ටච් කරන්න ඕනේ. කරපුවම මෙන්න මේ විදිහට තියෙනවා ඔයාලට පේනවා ඇති ඇප්ලිකේෂන් එක. මෙතන දකුණු පැත්තේ ඔයාලට ඩවුන්ලෝඩ් අයිකන් එකක් පෙන්න යන්නේ. ඩවුන්ලෝඩ් අයිකන් එකෙන් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේ කමියුනිකේෂන් එකට දීලා මේක සියලුම දේවල් පුරවලා ඔයාලට අර තැපැල් හරහා යන සියලුම විස්තර අර කලින් ෆුල් ඩීටේල්ස් එකේ තියෙනවා. අන්න ඒකට යවන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට සුබ දවසක්.